විපක්ෂ අද දින නායකතුමා. විශේෂයෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන බදු මුදල් ඉහළ දැමීමේ මාතෘකාවට ප්‍රවේශ වන අවස්ථාවේ විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්නට ඕන මේ බදු දැමීමේ ක්‍රියාවලිය. මොකක්ද ඒකේ අරමුණ? ඒකේ අරමුණ දේශීය ගොවියාව විශේෂයෙන්ම මිල තරඟකාරීත්වය තුළින් ඒ ගොවියට ඒ ගොවි පරපුරට විශේෂ රැකවරණයක් ආරක්ෂාවක් ලබා දීම තමන්ගේ ජීවනෝපාය ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා. මේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක පනවන්නේ අන්නේ අරමුණේ. දැන් දල වශයෙන් අපේ රටේ ගත්තොත් අර්ථපල් ගොවීන් 20000ක් පමණ ඉන්නවා. ලොකු ලුණු ගොවීන් 7000ක් පමණ ඉන්නවා. අර්ථපල් ගොවීන් ඉන්නේ නුවරඑළිය, කඳපොළ, වැලිමඩ, ඌවපරණගම, හපුතලේ, බණ්ඩාරවැල, හාලියල යන ප්‍රදේශවල. ඒ වගේම ලොකු ලුණු ගොවීන් බහුතරයක් ඉන්නේ අනුරාධපුර, මාතලේ, පොළොන්නරුව යන ප්‍රදේශවල. දැන් මේ ක්‍රියාවලිය තුළින් අර්ථපල් කිලෝවක බදු මුදල 60 සිට 80 දක්වත්, ලොකු ලුණු කිලෝවක බදු මුදල 10 සිට 50 දක්වත් ඉහළ දමන්නට කටයුතු කරලා තිබෙනවා. දැන් ප්‍රධාන ගැටලුව මොකක්ද? ප්‍රධාන ගැටලුව තමයි අපි අර්ථපල් ශාස්ත්‍රයේ ගත්තොත් දේශීය අර්ථපල් ගොවියගේ දැන් දල වශයෙන් දේශීය නිෂ්පාදන වල තොග මිල 160 සිට 220 දක්වා. හැබැයි මිලදී ගන්න යන්නේ 160ට. හැබැයි අර්ථපල් කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා 210ක මිලක් යනවා. එතකොට දේශීය ගොවියට මිල ලැබෙන්නේ 160 නම් නිෂ්පාදන මිල 210 නම් අපි අහන්නට ඕන මේ බදු පැනවීම හරහා ඒවායේ ප්‍රතිඵලය නිසි ආකාරයට සිද්ධ වෙනවා. ආනයන අර්ථපල් වල තොග මිල දැන් යන්නේ 160 170ට විශේෂයෙන්ම නිෂ්පාදන මිල ඉහළ යාම නිසා අපේ අර්ථපල් ගොවියට ඒ ගොවිතැනේ නියැලෙන්නටත් බෑ. ඒ අස්වැන්න නෙලා ගැනීමේ කටයුතු කරන්නටත් බෑ. මේ තත්වයන් තුළ ඇත්ත වශයෙන්ම නිෂ්පාදන පිරිවැය ආවරණය වීමක් සිදු වෙනවද නැද්ද කියන එක ගැන අපි ප්‍රශ්න කරන්නට ඕන. දැන් ලොකු ලුණු ගොවියට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් දේශීය නිෂ්පාදනය කරන ලොකු ලුණු ගොවියගේ තොග මිල දල වශයෙන් 125ත් 135ත් අතර. නමුත් පිරිවැය කිලෝකට 250යි. එතකොට ආනයනික ලොකු ලුණු වල මිල 145ක් වැනි අඩු මුදලක් පැවතීම නිසා තමයි දේශීය ගොවියා ඇත්ත වශයෙන්ම ලොකු අගතියකට පත් වෙලා තිබෙන්නේ තමන්ගේ අස්වැන්න නිසි මිලකට අලෙවි කරන්නට බැරි. දැන් ඕවා හිතේ තියාගෙන තමයි මේ බදු දැමීම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම මේ වර්තමාන තත්ත්වය තුළ අර්ථපල් ගොවියත් ලොකු ලුණු ගොවියත් ඒ වගාවෙන් ඉවත් වෙමින් යනවා. අපේ රටේ නිෂ්පාදනය තුළ බීලුණු ප්‍රමාණයෙන් අපි නිෂ්පාදනය කරන්නේ මාස 2ක පාරිභෝජනයට අවශ්‍ය නිෂ්පාදනය. අර්ථබල් නිෂ්පාදනයෙන් මාස 2කමාරයි. ඉතිරි ටික ඔක්කොම ආනයනය කරනවා. දැන් බීලුණු අස්වැන්න නෙලන්නේ සැප්තැම්බර් ඔක්තෝබර්. අර්ථපල් අස්වැන්න නෙලනවා සැප්තැම්බර් ඔක්තෝබර් එක කන්නයක්, ජනවාරි අප්‍රේල් තව කන්නයක්. වාර්ෂික අවශ්‍යතාවය අර්ථපල් වල අපේ රටේ මෙට්‍රික් ටොන් 2,25,000යි. බීලුණු අවශ්‍යතාවේ 3,25,000යි. ඉතින් මාස 2ක අවශ්‍යතාවයේ පමණක් රටේ නිෂ්පාදනයෙන් සපුරාලනකොට ඉතිරි මාස 10ම ඉල්ලුම සැපෙන්නේ ආනයන නිෂ්පාදන වලින්. ඉතින් අත් වශයෙන්ම මේ බදු පැනවීමේදී අරමුණු වෙන්නට ඕන ඒ ජාතික ප්‍රතිපත්තිය වෙන්නට ඕන ගොවියා රැක ගැනීම, ගොවියා ආරක්ෂා කිරීම, ඒ වගේම පාරිභෝගිකයට සාධාරණ මිලකට ඒවා මිලදී ගැනීමේ අවස්ථාව නිර්මාණය කිරීම.